කොහොමද ඉමුනෝග්ලෝබින් කියලා ගේන ඖෂධයට වතුර පුරවන්නේ? ඒතර මොන මනුෂ්‍යත්වයේ නාමයෙන් දෙක කරන්නේ? කෝල්ලයක් දීලා හරි මේක බලන්න පුළුවන් නම් ඒක මොකද ඔය තවදුරටත් අපිට වට යවන්න එපා. ඊමේල් එක මෙතන ඉදිරිපත් කළා නම් හොඳටම ඇති. හරිද? ඔයගොල්ලෝ කියන වචන අපි විශ්වාස කරන්නේ නැහැ. ඔයගොල්ලෝ ડોකියුමන්ට් තියෙනවනේ. ඔව් සභාපතිතුමා. ඒ ડોකියුමන්ට් ඉදිරිපත් කරන්න. සභාපතිතුමා මම ඒකට. ඒ නිසා දැන් මේ අපේ සභාපතිතුමා දැන් කාරණේ A to Z ලැහුවා. හරිද? ඒ නිසා අපේ රටේ හැමදාමත් උනේ රටකට අර්බුදයක් කියලා කියන්නේ අවස්ථාවක්. රටකට නැගිටින්න ජනතාවගේ ජීවිත ගොඩනගන්න අවස්ථාවක් පාලකයන් ලැබෙනවා. හැබැයි අපේ රටේ මුළු ඉතිහාසෙම සිද්ධ වුණේ අර්බුදය ඒ පාලකයන්ගේ සාක්කු පුරවන්න පාවිච්චි කරපු එක. 2004 සුනාමිය ආවා. දහස් ගණන් මිනිස්සු ඝාතනය වුණා. අවසානයේ රාජපක්ෂ ආණ්ඩුවේ සාක්කු පුරවන්න තමයි ඒක පාවිච්චි කළේ. ඒ අර්බුදයේ අවස්ථාවක් කරගත්තේ නැහැ. ලැබිච්ච මහා දැවැන්ත ධනස්කන්ධය කීප දෙනෙක්ගේ පවුල් වල බලය තර කරගන්න, ධනය තර කරගන්න පාවිච්චි කළා. ඒ ඉතිහාසෙ ඔප්පු වෙලා තියෙනවා ඒවා. කොවිඩ් කියන්නේ අවස්ථාවක්. ගං වතුර කියන්නේත් අවස්ථාවක්. අනුර ප්‍රියදර්ශන ආප ඇමතිවරයා අධිකරණයේ ඔප්පු වෙලා දැන් වරදකරුවෙක් බවට පත් වෙමින් අධිකරණ නඩු යනවා. ගං වතුරේදී ඒ ලැබිච්ච තමන් වෙන් කරගත්තු මුදල් අයථා ලෙස පාවිච්චි කළා. ඒ නිසා ගං වතුර අර්බුදයත් අපේ රටේ පාලකයන්ගේ සාක්කු පුරවන එකක්. කොවිඩ් කියන්නේත් අපිට අර්බුදයක් වගේම අවස්ථාවක්. හැබැයි ඒ අර්බුදය අපි පාවිච්චි කරලා තියෙන NMR එක තමන්ට තියෙන වක්කීම අත්හැරලිවලා ජනතාවට අහිතකර ඖෂධ ගෙන්නන්න. ඒ නිසා අර්බුදයකදී තමයි වැඩිපුරම පාලකයෝ වගේම නිලධාරීනුත් පරිස්සම් වෙන්න ඕනේ. අර්බුදයක තියෙන වගකීම වැඩි. මොකද අර්බුදයකදී ඕන තරම් දේවල් වෙන්න පුළුවන්. අර්බුදයකදී සාමාන්‍ය ප්‍රොසීඩර් එක අපි නතර කරනවා. එතකොට වැඩිපුරම අපි රටේ ජනතාවගේ අවධානය යොමු කළ යුතුයි අර්බුදයකදී. හැබැයි හැමදාම අපේ රටේ අර්බුද පාවිච්චි කරලා තියෙන ඉතිහාසයේ ඒ රටේ ජනතාවට තියෙන වගවීම මුළුමනින්ම අත්හැරලා ඒ ලැබෙන අවස්ථාව අර්බුදයකදී ලැබෙන අවස්ථාව ඊටමත් තක්කඩි විදිහට ඊටමත් අමානුෂික විදිහට කොහොමද ඉමුනෝග්ලෝබින් කියලා ගේන ඖෂධයට වතුර පුරවන්නේ? ඒතර මොන මනුෂ්‍යත්වයේ නාමයෙන් දෙක කරන්නේ? අපි මොන මට්ටමේ මිනිස්සුද එතකොට? ප්ලාස්මා ගන්න. හරිද? එතකොට ඒ වතුර පරෝලි වල ඒකේ තියෙන බැක්ටීරියාවකින් මිනිස්සු මැරුණේ. එතකොට ඒ ගත්තු ඇමතිවරු, ඒ ලේකම්වරු. එතකොට මේ ප්‍රොසෙස් එකෙන් තමයි ඒක ගිහිල්ලා තියෙන්නේ. එතකොට මියගේ ජීවිත ගැබිනි අම්මලා දෙන්නෙක් මැරුණා. ඔබතුමාලා පිළිගත්ත 27 දෙනෙක් ඇස්සන්ද වුණා කියලා. හරිද? ඒ නිසා හැමදාමත් අපේ රට ඉතිහාසයේ උනේ අර්බුදය අවස්ථාවක් කරගත්තා. ඒ තියෙන රෙගියුලේෂන් උල්ලංඝනය කළා තමන්ගේ සාක්කු පුරව ගන්න. ඒ වගේම අතන ඔබතුමා මතු කරපු කාරණේ පිළිබඳ එකඟ නැහැ. එකඟ නැති වෙන්න හේතුව තමයි ඔබතුමා කියනවා නම් මේ ඇසෙස්මන්ට් එකක් කෙරුණා කියලා. එහෙනම් මොකටද WR කමිටියක් සහ ඒ විශේෂඥයෝ එතන ඉන්නේ? මෙතන ෆාමකොලොජි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. එක එක ශේෂ්ත්‍ර ළමා රෝග මේ එක ශේෂ්ත්‍ර ගන්නනේ ජිනොප්ස් වල හැම ශේෂ්ත්‍රයක් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු නේද? ප්‍රොෆෙසර්ස්ලා ස්පෙෂලිස්ට්ලා වලින් තමයි මේ කණ්ඩායම් හදලා තියෙන්නේ. එහෙම කණ්ඩායම් මොකටද? ඔබතුමා කියන විදිහට ෆාමසිස්ට් බැලුවා නම් හරි මොකක් හරි මේ කැසස් වුණා නම් එක දෙවෙනි එක මෙතන ගත්තම මේ ලියාපදිංචිය 22 වසරේ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමයි. මේ ලිස්ට් එක බැලුවම ඖෂධ ලිස්ට් එක බැලුවම මේ දැන් මේ මොකටද මේ ඩ්‍රග්ස් ගෙන්නවන්නේ දැම්මේ? මූලිකම අරමුණ තමයි මේක ඉමර්ජන්සියක් ලෙස සැලකලා. ජීවිත ආරක්ෂාවේ. ඒතකොට අඩු ගන්න මේ මාසයකට මේ ගේනව නම් මේ මොහොතේ ඔය තියෙන අර්බුදයක් තිබ්බනම් අනිත් ඒ කියන්නේ මේක ගෙන්නව ගන්න ඕන වෙලා තියෙන්නේ ජීවිත ආරක්ෂක ඖෂධ ටික. මොකක් හරි සාධාරණයක් ගන්න පුළුවන් ඒ දැන් ජීවිත ආරක්ෂා. දැන් මේ ගෙනල්ලා තියෙන ඒවා සමහර ඒවා ගත්තොත් දැන් මෙතන සමහර ක්‍රීම් වර්ග තියෙනවා. හරි? සවතුමා. මොමෙටසෝන් ක්‍රීම් එක. සවතුමා. ඇතුළුව දැන් මේ අත්‍යවශ්‍ය ජීවිත පිළිබඳ ප්‍රශ්නේ. ඒකට ගන්න ඩිරෙක්ටර් බෝඩ් එක ගන්න ග්‍රෑන්ඩ් මොනාච් එකේ කාලා පොඩි වෙන ෆන් එකකුත් එක්ක තමයි ඩිරෙක්ටර් බෝඩ් එක ගන්න. මං කියන්නේ ඒක ලැජ්ජයි නේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ අනිත් සමාජිකයොත් ප්‍රොටෙස්ට් කරන්න තිබ්බා යන්නේ නැතුව. එතනට අංක 1ට කරුම නමුත් ඒක අවසානයේ ඩිරෙක්ටර් බෝඩ් එකනේ. ඔබතුමාලා මේ කාරණාවල තියෙන අර මෙහෙම ගන්න බෑ. ඒ කියන්නේ මම ඔය බෝඩ් මීටින් එක සම්බන්ධව අපිට දැනෙච්ච එක තියෙන්නේ ඒක 100%ක් නිවැරදි නෑ ඔබතුමාලා කොහොම කිව්වත්. හරි? ඒක get together එක ඒක තුල මේ බෝඩ් මීටින් එක ගන්න එක එවලේ මම හිතන්නේ බෝඩ් එක විදියට මේකට එකඟ වෙනවද නැද්ද කියන තීරණය ඔබතුමාලා සතුව ගන්න තිබ්බා නිවැරදිවම. දැන් ඊමේල් එකෙත් නෑනේ. තිබුණා. ඒක කලින් ප්ලෑන් කරපු එක. කලින් ප්ලෑන් කරපු එකක් ඒක තිබුණා. දැන්
දැන් මොකද නම් 29 වෙනිදා තියනවා කියලා එව්වේ පෝස්ට්පෝන් කරා කියලා අර ඉස්සෙල්ලා කිව්වේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් නේ get together එකක් නෙමෙයිනේ දැන් අපිට මොකක් කරේ නොතේරෙන කමක් නෑ මේ ඕ ඝන කඩකාරිතුමිය අදහසක් තියෙනවනේ. ඒතර මේ මුදල් ගෙවුවේ කොහෙන්ද? get together කලින් plan කරලා තිබිච්ච එකක්. ඔව් 29. එදාට ඒකට කලින් තමයි මේක fix කරේ. ඔය ඒක තමයි. get together එක ඉස්සර ඉඳන්ම කලින් 29 දෙසැම්බර් 29 කලින් plan කරලා තිබිච්ච එක. ඔබතුමන්ලට සහ රටට දැනගන්න ඉතා වැදගත් කාරණිකුත් වෙන දැන් අර ඉමනකොබීන් කතා මතු කරපු නිසා මේවා සිද්ධ වෙච්ච ආකාරයේ තියෙන ගැටලු සහගත බව අපිත් පිළිගන්නවා. NMR එක 2023 4/18 ඔය කියන අයිසොලේට් බයෝෆාර්මා ඔය කියන පළවෙනි විත්තිකාරයාගේ සමාගමට GMP සර්ටිෆිකේට් එක දීමේ ලිඛිතව ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ ප්‍රතික්ෂේප කළා තියෙද්දි තමයි බෙහෙත් යන්නේ. ඒතර මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමහරක් කරන්න ඕන දේ කරලත් යටින් වෙන දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඊට හොඳම උදාහරණ මේක. මේ ප්‍රතික්ෂේප කිරීම තියෙද්දි තමයි බෙහෙත් ගෙනලා තියෙන්නේ. ගරු සභාප යටින් කරපු වැඩේ පැහැදිලි කිරීමක් කරා නම් සභාපතිතුමනි දැන් සභාපතිතුමනි මම කියන්නේ දැන් මේ ඉමුනෝග්ලෝබින් ගැන කතා කරපු එකේ ඉමුනෝග්ලෝබින් වලට WR රික්වෙස්ට් එකක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කවදාවත් NMR එකට ඇවිල්ලා නැහැ. එතකොට NMR එකෙන් මේ ලිඛිතව අපි බලපුවාම කිසි දවසක WR එකක් රෙජිස්ටර් වෙලා ඉෂුව වෙලා නැහැ. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පොඩි ළමයෙකුට උනත් තේරෙන වැරදි සීල් එකක් ගහපු ડોකියුමන්ට් එකක් මෙඩිකල් සප්ලයි ඩිවිෂන් එකට යනවා WR එකක් හැටියට. එතන හිටපු නිලධාරීන් ඒක ෆයිල් කරගෙන ඒ බෙහෙත් බාර ගන්නවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බයෝෆාර්මා එකට ඉන්දියාවකට ගියාම ඕඩර් එක. මේ බයෝෆාර්මා එකට ගියාම NMR සර්ටිෆිකේට් එක ඕන වෙන්නේ මොකටද? රේගුවෙන් මේක ක්ලියර් කරගන්න. එතකොට කවදාවත් රේගුවෙන් බඩු ඇවිල්ලා නැතුව ජායලෙන් එනවා මෙඩිකල් සප්ලයිස් වලට බඩු. ඒක තමයි අපිට මම මේ ලොකු හෙට දවසේ මේ ප්‍රශ්නේ වෙන්නේ නැති වෙන්න තියෙන සහතිකය මොකද්ද කියලා අපිට බලන්න වෙනවා. දැන් ඔයගේ ඇත්තටම මෙහෙමයි. අපි මේක කාලයක් කිවිලා යන නිසා දෙන්න මේ බෙහෙත් ගැන වටිනාකම දැන් ඔබතුමා කිව්වා මේ බෙහෙත් වල සමහර ඒවා ඇයි මේ සමහර ලයිෆ් සේවිං ඩ්‍රග්ම මේ එසෙන්ෂියල් මේවාද ආවද නැද්ද කියලා. මාර්තු මාසේ 17 වෙනිදා තිබිච්ච බෝඩ් මීටින් එකේ මෙතන තියෙනවා 89.26 වල Dr. Pradeep Kumarasinghe, the Silva, Dr. Kosal Kaundaratne and Chatura Mohoti together were in opinion that there should be a list of definite essential and non-essential drugs. මේක clarify කරගන්න කියලා. කියන්නේ අපි ඊටම වකීම කටයුතු කරලා දිනවා. මෙතනදී අපි කියන මේ දිගටම මේක යන නිසා මේ මෙතන කියලා තියෙනවා ප්‍රදීප් කුමාරසිංහ, කෝසල කරුණාරත්න ડોක්ටර්ස්ලා මමයි මේක ක්ලියර් කරගන්න කියලා. ඒ කියන්නේ අපි බැලුවා හැම වෙලේම මේ කියලා තියෙනවා මේ එන ලිස්ට් ඒවා. මේ ලිස්ට් ඒවා ඇත්තටම essentialද කියලා. මේ බෝඩ් මිනිට් වල තියෙනවා මේවා. දැන් ඇත්තටම මේ මෙතන මම දන්නේ මට අපිට පුජ්‍යලික නෙමෙයි මම මේ අහන්නේ ඔබතුමාලා දැන් ආයතනයේ දැන් ප්‍රධාන විධායක නිලධාරිය තමයි. හරි සභාපති හරි තමයි මොකක් හරි මේකේ. හැබැයි දැන් මේවා මිනිත්ස් වල මේවා දැන් එහෙම කරාම මිනිට් එකේ දාලා තියෙන එක විතරක් නෙමෙයිනේ. මේක ප්‍රැක්ටිකලි ක්‍රියාත්මක වෙන්න බෑනේ. දැන් මොකක් හරි වුණාම බෝඩ් එකේ බෝඩ් මීටින් එක ගන්නෙම ඩිස්කෂන් එකටනේ. කලෙක්ටිව් ඩිසිෂන් එකක් නම් අඩු ගානේ කලෙක්ටිව් ඩිසිෂන් එක මොකක් හරි ක්‍රියාත්මක වෙච්ච විදියක් එපෑ. සර් ඒක පිළිගන්නවා සර්. ඒකේ ඇත්තටම මේක දැන් මේක ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියෙක් වගකීම තමයි CEO ගේ බෝඩ් මීටින් එක මාසෙකට සැරයක් තිබ්බහම ඒකේ ඩිරෙක්ටිව්ස් තියෙනවා. ඒව අරගෙන ෆලෝ අප් කරලා මොන හරි ඩිසිෂන් තියෙනවා නම් ඒව ගැන ආපහු කතා බහ කරන්න ඕනේ. බලලා ඊට පස්සේ ආපහු මේ බෝඩ් එක තවත් මාසෙකින් එන්නේ. එතකොට අලුත් බෝඩ් පේපර්ස් එක මේ වගේ ඔක්කොම ටික ඒගොල්ලෝ කියන්න ඕනේ. මොකද දැන් මෙතන යම්කිසි ඔබ්සර්ව් කරපු එකක් තමයි නෝට් කරන්නේ. මේ විදිහට බලන්න ලයිෆ් සේවින් තියනවාද මේ තියෙනවද කියලා. ඉතින් ඇත්තටම දැන් ප්‍රධාන විධායක නිලධාරියා ආයතනයේ ඉන්නේ මේ වැඩේට තමයි. මේ වැඩේට ඉන්නේ. කාර්යභාරය ඒක. ඔව්. ඉතින් මේ තව ඉතින් මේකේ තියෙන පොඩි ප්‍රශ්නයක් ගන්න සභාපතිතුමනි. අපි අර ආයතන ගණනාවකම කතා කරනකොටත් අපි ඔය කතාව කිව්වා. ඒ ගවර්නන්ස් වල ඉෂුව එකක් තියෙනවා නේද උතන? කොහොමද CEO බෝඩ් එකේ ඉන්නේ? ඒ කියන්නේ බෝඩ් එක කියලා කියන්නේ තීරණ ගන්න තැන. මේ තීරණ ගන්න තැන ක්‍රියාත්මක කරන එක්කිනත් එතන හිටියොත් මේ ගවර්නන්ස් එක ගන්න නැහැ නේ. සර් ඒකට මම එකඟයි. මේ මෙතන වෙලා තියෙන ප්‍රධාන සර් කියන එකට මම එකඟයි. මොකද මම හිතන්නේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ දැන් ওই තියෙන ගයිඩන්ස් හරහා මම හිතන්නේ මේ ස්ට්‍රක්චර් එක වෙනස් කිරීම අත්‍යවශ්‍යයි කියලා මම හිතනවා. ඒක නිසා තමයි මේ කොන්ෆ්ලික්ට් එක එන්නේ. ඒ තියෙන එක කියලා. ඔය කොන්ෆ්ලික්ට් එක දැන් දිගටම අපි නිරීක්ෂණය කරුව ආයතන ගොඩක තියෙනවා. හැබැයි අර තව ඒ කියන්නේ යම් සංක්‍රාන්ති කාලයක එක සැරේට අර මට තේරෙන්නේ ඒක අපි අදහසක් ගන්න වෙයි මේ භාණ්ඩාගාර පැත්තෙන්